යසෝදරා රහත් තෙරණිය යම් ගෙදරක වැඳුම් ලබනවාද ඒ ගෙදර තමයි ශ්‍රියාකාන්තාව. ඒ ගෙදර තමයි ශ්‍රියාකාන්තාව. මේ යසෝදරා උත්තමාවියට පානක් තියන්නත් පිනක් තියෙන්න ඕන. මලක් පුදන්නත් පිනක් තියෙන්න ඕන. කොල්ලනේ වැඳපල්ලා මේ උත්තමාවියට නිකන් ඔය කෙල්ලන්ට වැඳ වැඳ ඉන්න වෙලාව ෆොටෝ එකක් තියාගෙන වැඳපල්ලා දවසට 100 වතාවක්. යසෝදරා උත්තමාවියගේ නිකලස් ගී ජීවිතේ පවිත්‍ර ජීවිතේ මෙච්චර අනුභව සම්පන්න ජීවිතේ හැම ගෙදරකම වඳින්න ඕන කියන පණිවිඩේ සමාජයට කියන්නේ. හැම යම් ගෙදරක ස්ත්‍රියක් සිටිනවා නම් යසෝදරාවට වැඳිය යුතුයි. සසරක කර්ම ගෙවෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ඉක්මන් කරපු